හයිබෝන් තෙරුවන් සරණයි ඔබ සෑම සිළු දෙනාටම. අද දවසේ අප සූදානම් වෙන්නේ ධම්සභා මණ්ඩපය තුළින් තවත් වටිනා කියන දහම් කාරණාවන් සහ ඒ වගේම ඉතිහාසය තුල තිබෙන වැදගත් වූ කාරණාවන් ඉස්මතු කරමින් මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන් මේ වන විට රට තුල විවිධ වූ කතා බහක් ඇති වෙලා තියෙන ධර්ම විකෘතිය සම්බන්ධය සහ ඉතිහාස විකෘතිය සම්බන්ධව. ඒ පිළිබඳව ගිහි පැවිදි ભેදයකින් තොරව හැම කෙනෙක්ම සාකච්ඡා කරන වකවානුවක්. ඒ තරම් මිනිසුන් මේ කාලේ ධර්මය සොයාගෙන නිසා ධර්මය තම පිළිසරණක් බවට පත් කරගන්නට උත්සුක වෙන නිසා තමයි මේ කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඉතින් අපි ඒ පිළිබඳව තමයි දවසේදී මේ සාකච්ඡාව ඔස්සේ ගෙනෙන්න අපේක්ෂා කරන්නේ. එස්දා අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන දවසේ වැඩම කොට වදාළ කටුගස්තොට සෙනරත්ගම ශ්‍රී බෝධිරාජ රාමවාසී බෞද්ධ මනෝවිද්‍යා උපදේශක පින්වත් අවසරයි පූජ්‍යපාද දිනගම සිරි ධම්මරක්කිත අපේ හාමුදුරන් වහන්සේ වැඩම කරන වහන්සේ අපි ආශිර්වාද කරමින් මේ මොහොතේ පිළිගව ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. මේ කාලේ අපේ හාමුදුරනේ මේ ධර්මයේ සම්බන්ධව මිනිසුන් සොයන ප්‍රමාණය වැඩි. බාල තරුණ මහලු හැම කෙනෙක්ම ධර්මයේ පිළිබඳව දැන් හොයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මෙවන් යුගයකදී ධර්මීය විකෘති වන ස්වභාවයකුත් අපි දන්නේ නැත්නම් ත්‍රිපිටක ධර්මයේ නිවැරදි දහම විකෘති භාවයට පත්වන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ වගේම සහ ඒ පිළිබඳව බොහෝ විද්වතුන් කතා බහ කරනවා. මේ ධර්මයේ විකෘති වන ආකාරයේ සම්බන්ධව අපි හඳුරු කොහොමද මේ කරුණ දකින්නේ? පළමුවම ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවය පුද කරන ධම්සතර නාලිකාවට. මේ ප්‍රස්තුතය පිළිබඳව සාකච්ඡා කරන්නට අදහස් කිරීම පිළිබඳව. ඇත්තටම විශේෂම වැදගත්කමක් තිබෙනවා කාලීනව කවදාටත් වඩා මේ ධර්ම විකෘති නැත්නම් සත්‍ය ධර්මය කුමක්ද කියන එක පිළිබඳව කින් සත්‍ය ගවේෂි. ඇත්තටම අපේ පින්වත් මහත්මයා එදා සිද්ධාර්ථ තාපසතුමන් සත්‍ය කුමක්දයි සොයා ගියා වගේම අපිට මේ වර්තමාන සමාජයේදී අපිට දැනෙච්ච මට පුජ්‍යලිකව දැනෙච්ච කාරණාවක් තමයි නැවතත් අපිට කින් සත්‍ය ගවේෂි කරන්න සිද්ධ වෙලා දෝ කියන කාරණාව. සත්‍ය කුමක්ද කියලා හොයලා බලන්නට අවශ්‍ය කියන කාරණාවක් අපිට හැඟිලා තිබෙන. ඒකට හේතුව අපි පාසල් අධ්‍යාපනය තුළ, දහම් පාසල් අධ්‍යාපනය තුළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ඒ අධ්‍යයන කටයුතු අපි කිරීමේදී, දහම ඉගෙන ගනිද්දී, ධර්ම ශ්‍රවණය කිරීමේදී අපි කුඩා කාලේ ඉඳලා අපි අහලා පුරුදු නැති, අපි ඉගෙන ගත්තේ නැති අලුත් ආකාරයේ දහමක් අපිට වර්තමාන සමාජය අහන්නට ලැබෙනවා. අර බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කරනවා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඒ අර්ථය උනේ මීට පෙර අහලා නැති අලුත් දහමක් මම දේශනා කරනවා කියන එක කිව්වේ පස්වක දවසන්ට මේක අහන්න. තංසුනා සාදුකම් මනස කරවතු බාසික සාමිත. මීට පෙර අහලා නැහැ ඔබ. මම අලුත් යමක් කියන්නේ. ඒක අහන්න. ඉතින් මෙන්න මේ කාරණාව මෙතෙන්ට ගැලපෙනවා කියලා මට හිතෙනවා. අපි මෙතෙක් ඉගෙන ගත්ත නැති ආකාරයට තථාගත සම්බුද්ධ දේශනාවේ අර්ථ විග්‍රහයන් ඉස්මතු වෙලා තියෙන මේ වර්තමාන සමාජයේ. මේ පිළිබඳව අපි ගවේෂණය කරනකොට අපි එකක් පින්වත් ඉන්දික මහත්මයා අපි පළමුව අපිට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. හිතන්නට, විමසන්නට. විමසලා බලලා අපි යම් තීන්දුවක් ගන්නට ඕන. ඉතින් මේ ඇහෙන කාරණාවන් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය අපි අපේ නුවණින් බලන්නට ඕන. ගලපා බලන්නට ඕන. තථාගත දේශනාව මං හිතන්නේ යම් කෙනෙකුට විකෘති කරන්න පුළුවන් කියලා. හැබැයි පුජ්‍යලිකව තම තමන්ට යම් අදහස් මතු කරන්නට පුළුවන්. හැබැයි ඒක තථාගත දේශනාව වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දෙයයි දේශනා කරේ කියලා යම් කෙනෙක් තමන්ගේ පුජ්‍යලිකව අදහස් නැත්නම් තමන් ඉගෙනගත්ත ප්‍රමාණයෙන් අදහස් ප්‍රකාශ කරනවා නම් ඒක තථාගත දේශනාවක් වෙන්නේත් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපිට පෙන්වලා දෙන්නට ඕමනයි මේ සමාජයට. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ අපි ඒ ගාම්භීර ඒ නිවැරදි සද්ධර්මය අපි ශ්‍රවණය කළා නම් අපිට ඒ වැටහෙන්නට ඕන. ප්‍රායෝගිකව. මේ Taman මොකද්ද නිවන් දකින්න නිබ්බාන නිවන් දකින්න මොකද්ද කරන්න ඕන? මොකද්ද මේ වැඩපිළිවෙල? කොහොමද මම නිවන සාක්ෂාත් කරගන්නේ කියන එක. එහෙනම් යම් විග්‍රහයක් තුළ ඒක අපිට දැනෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම්
එතන තථාගත දේශනාව ඉස්මතු වුණා කියලා අදහසක් අපිට ගන්න බෑ. උදාහරණයක් කියන්න. නිබ්බාන පරම සුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිබ්බාන කියන මාගදී අර්ථය මාගදී වචනය ගත්තාම මේක අපිට සිංහලට පරිවර්තනය කරනවා නිවන කියලා. නිර්වාණ කියන සංස්කෘතික වචනේ අර්ථය. නිර්වාණ සිංහලට නිවන කියලා පරිවර්තනය. දැන් අපි මොහොතකට මේ ඔබතුමාට තේරෙනවද නිවන කිව්වම කොහොමද නිවන් දකින්නේ මොකද්ද නිවන කියන එක පිළිබඳව? මේ තථාගත දේශනාව ඇත්තටම අපි නිවැරදි ඇත්ත විග්‍රහයට ගියොත් හරි විග්‍රහයක් අපි බැලුවොත් කුඩා ළමයෙකුට උනත් තේරෙන්නට ඕමනයි. තේරෙනවා. ඒ කියන්නේ නිබ්බාන කිව්වේ හරි නිවැරදි සිංහල වචනයට පරිවර්තනය වෙනවා නම් නොබැඳීම. අපි යමකට බැඳෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ බැඳෙන්න එපා. අපේ භාෂාවෙන් අපි සරලව අපේ භාෂාවෙන් අපිට ධහම තේරෙනවා නම් බැඳෙන්නේ නැතුව කටයුතු කරන්නට ඕමනයි. එහෙනම් අපිට නිර්වාණය කිව්වහම තේරෙන්නේ නැත්තම්, ඒක නිවන කිව්වහම තේරෙන්නේ නැත්තම්, නොබැඳීම කියනකොට තේරෙනවා නම් දැන් කුමක්ද අපි ගලපා ගත යුතු වචන? අපිට මෙන්න මේ ආකාරයට අපි ඉස්මතු කළ යුතුයි, පෙන්වා දිය යුතුයි. බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. ඔබට චුල්ලවග්ගපාලියේ මේ කාරණාව තිබෙනවා මේ 100 වෙනි පිටුවේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා න භික්කවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේ තබ්බා යෝ ආරෝපේය ආපත්ති දුක්ඛටස්. මේ බුදුරජාණන් වහන්සේ ඇවතක් විදියට පෙන්නලා දෙනවා තමන් වහන්සේගේ දේශනාව ආගදී ශබ්ද සංඥාව ඡන්දත් වෛදික භාෂාවට එතන පෙන්නලා දෙනවා මේ සංස්කෘත භාෂාවට නගන්නට එපා කියලා. මේ සිද්ධිය සිදුවෙන්නේ යමෙල්ලු තෙකුලා කියන භික්ෂුන් වහන්සේලා දෙනම එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා, අවසරයක් කරනවා මේ ඡන්දස් වෛදික භාෂාවට, සංස්කෘත භාෂාවට මේ බුද්ධ වචනේ නගන්න. එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ මේ විනය ශික්ෂාව පනවන්නේ. මෙසේ ඡන්දස් වෛදික භාෂාවට නොනගිය යුතුයි. එසේ යමෙක් නගන්නේ නම් ආපත්‍ති දුක්ඛටස්ස, ඔහුට ඇවතක් සිදු වෙනවා කියලා මේක කරන්නට එපා කියලා කියනවා. හැබැයි එහෙම කරන්නට එපා කියපු එක අපේ ඇත්ත සිද්ධ කරන සංස්කෘත භාෂාවේ වචන 60ක් පමණ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලය එකතු කරනවා ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කිරීමේදී. ඒ නිසාම නිවන නිර්වාණය නිවන වෙනවා. අපිට නොබැඳීම කියන අර්ථයක් එන්නේ නැහැ. මේ වගේ ගොඩක් ධර්ම, කර්ම, අබිනිෂ්ක්‍රමණ, ක්ෂණ මේ වගේ බොහෝ තැන්වල සංස්කෘත වචනය නගලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ එපා කියපු කාරණාව සිද්ධ කරපු නිසා. හැබැයි දැන් වර්තමාන යුගයේ මෙන්න මේ වැරද්ද පෙන්නලා දෙනකොට නිවැරදි සිංහල අර්ථය මේ විය යුතුයයි කියලා අදහස් මතු කරනකොට අර අපි මෙතෙක් අහලා පුරුදු අපි භාවිතා කරපු පොතපතේ තිබුණු පෙර පාසලේ පණ විශ්වවිද්‍යාලය දක්වා අපි ඉගෙනගෙනපු අර්ථය අපිට ඇහෙන්නේ නැති වෙනකොට මේ අලුත් අදහසක් මතු වෙනකොට ඒක යම් කෙනෙක් ධර්ම විකෘතියක් විදිහට දකින්න හුවා දක්වන්න පුළුවන්. ඒක කාරණාවක්. ඒ වගේම දැන් විවිධ අය නිවැරදි ධර්මයේ මේ ප්‍රස්තුතයේ පාදක කරගනිමින් විවිධ අර්ථ දක්වනවා. නිවැරදි වචනේ මේ අය කියලා තමන් දකින ආකාරයට විවිධ අර්ථ දක්වනවා. ඒ කාරණාවත් අපි බැහැර කරන්නේ නැහැ. එහෙමත් ඇතම් සමාජයේ ඇතම් ක්‍රියාකාරකයන් ඉන්නවා. ගිහි පැවිදි හෝ වේවා විවිධ අය ඉන්නවා. ඒ නිසා තමයි මෙන්න මේ කාරණා මතලා තියෙන්නේ. අපි හොදෙක් කළ යුත්තේ නිවැරදි තථාගත සම්බුද්ධ දේශනාවේ අපේ භාෂාවේ නිවැරදි අර්ථය කුමක්දයි කියලා නැවත ගවේෂණයක් සිදු කිරීම. මම හිතන්නේ අපි හඳුනන දැනුවත් කර කාරණය ඔබට මන අවබෝධ වෙන්නේ නැති නිසා අපි නිවැරදිව කොහොමද දහම හඳුනගන්නේ සහ අපි ඉපත්ති ලබන හැම කෙනෙක්ගේම ඒකායන අරමුණක් වශයෙන් නැත්නම් බෞද්ධයන්ගේ ඒකායන අරමුණක් වශයෙන් තියාගෙන තියෙන්නේ මේ සියලු කෙලෙස් දුරු කිරීමෙන් ලබන අමා මහ නිර්වාණ ශාන්තිය. ඉතින් ඒ පසක් කරගන්න අවශ්‍ය කරන වටපිටාවක් අපි සමාජය තුළ නිරන්තරයෙන් අනිවාර්යෙන්
නිර්මාණී වේ යුතුයි. මොකද අපි අරමුණ එය නම් ඒ අරමුණ කරා යාමට මග හෙලිපෙහෙලි කර ගැනීමයි අපි සිදු කළ යුතු වන්නේ.